යන්නේ ඔයා. චෙක් වෙන්නේ නැහැ වාහනේ අපි ගියේ නැත්තම් පස්සට.
මාලනී ෆොන්සේකා කියන්නේ අපේ රටේ සිනමාවේ කවදාවත් දිදුලන්නේ නැති තාරකාවක් නෙවෙයි, හැමදාම දිදුලන තාරකාවක්. ඇය ජීවතුන් අතර සිටියේදීත් ඒ තාරකා ගුණය ඉතාම ඉහළින් පවත්වාගෙන ගිය නිලි රැජිනක්. මම හිතනවා ලංකාවේ සිනමාවට පුරවන්න බැරි ලොකු පුරප්පාඩුවක්, ලොකු හිස්තැනක් මේ මගින් නිර්මාණය වුණා. ඇය වැනි දක්ෂ රංගන ශිල්පිනියක් නැවත පහළ වේද කියන සැකය අපි කාටත් තියෙනවා. ඒ වගේම මනුෂ්‍ය ගුණාංග අතින් ගත්තත් හැම පරිපූර්ණ වශයෙන් හොඳ මනුෂ්‍ය ගුණාංග වලින් පිරිපුන් චරිතයක් මාලනී ෆොන්සේකා. එතුමියට අපි නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ රටේ සිනමාවට කරපු මේ මහා අගනා මෙහෙයට අපි සදාකල් කෘතවේදී වෙනවා. මාවට වෙච්ච පාඩුව කියලා නිම කරන්න බෑ. ඉතින් අපි පොඩි කාලේ අපේ ජීවිතවලට අපි දැක්ක ලොකුම සන්තෝෂය දීපු නිලියක් මම පොඩි කාලේ ඉඳලා ඉතින් ඇත්තටම හරිම කනගාටුයි මේ වගේ ජාතික සම්පතක් අපිට නැති වෙච්ච ගැන. ඉතින් අපි හැමෝම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමද ඇවිල්ලා අවසන් ගෞරවය දැක්වුවා මාලනී ෆොන්සේකා මහත්මියට. ඉතින් මේ ජාතික සම්පත අයිත් අපිට මෙවැනි දෙයක් අපේ සිනමාවට ලැබෙන්නේ හරිම කනගාටුයි. ඒ හිදසනම් පුරවන්න බැරි වෙයි. මම කිව්වේ දැන් අර එදා අප්‍රේල් 30 අපි අර පොඩි මේකක් තිබ්බනේ යා වෙනුවෙන් උපන්දින දවසේ. එදාත් ආකාශ කුසුම් චිත්‍රපටය කියන අවුරුදු 60කට පස්සේ එදා පටන් ගත්ත දවසේ ඉඳලා අවුරුදු 60කට පස්සෙත් රංගපෑ තමයි ඔප්පු කරේ. අනිත් ඒගොල්ලන්ට ආදර්ශයක් හිතට ගන්න කියලා තමයි මට කියන්න පුළුවන්. ලංකාවේ සිනමාවේ අපි දැක්ක ප්‍රධානම චරිතයක් මාලනී ෆොන්සේකා. මම හිතන්නේ අපි අපේ තරුණ කාලේ ඉඳලම මාලනීගේ චිත්‍රපටි වලට තමයි ගොඩක් ආසාව තිබ්බේ. ඒ කියන්නේ හොඳම නිලිය නිසා සහ දක්ෂම නිලිය නිසා. කියන්නේ ජනතාව ප්‍රේක්ෂකයාව ඇද බැඳගෙන ප්‍රේක්ෂකයාට සිනහාවක්, රසිකයාට හොඳ රසාස්වාදයක් ගෙනල්ලා දුන්නු නිලියක්. ඒක නිසා මම හිතන්නේ ලංකාවේ කලාකෙතේ අපිට හම්බ වෙච්ච වටිනාම සම්පතක් තමයි අපෙන් අද නික්ම යන්නේ. ඉතින් ඒක මම හිතන්නේ අපිට මේ වෙලාවේ ඒ වෙනුවෙන් මැදිහත් වෙන එක, ශෝක ප්‍රකාශ කරන එක අපි අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. මොකද ලංකාවේ මේ වගේ කලාවට දායක වෙච්ච වටිනාම සම්පතක් අපෙන් නික්ම යන වෙලාවේ ලක් වුණා. ඉතින් මම හිතන්නේ ලංකාවේ කලා ක්ෂේත්‍රයට එතුමිය කරලා තියෙන සේවාව ලබා දීපු දායකත්වය සදා අමරණීයයි. විශේෂයෙන්ම අපි කුඩා කාලේ ඉඳන් අපි අහලා තියෙනවා නිදාණය වගේ කෘතීන්, නිදාණය වගේ චිත්‍රපටි අද එදා මම හිතන්නේ කලාපේ වගේම ලෝකයේ කීර්තිමත් තැනකට අරගෙන යන්න පුළුවන් අවකාශය ලැබුණා. ඉතින් ඒ යන්නේ තුමියගේ ආభాෂයෙන් ගොඩනැගිලා තියෙනවා. ඒ වගේම මට පෞද්ගලිකවත් පාර්ලිමේන්තුව තුලත් ඉතින් මේක යම් කාලයක් ගත කරන්න අවස්ථාව ලැබුණා. ඉතින් මම හිතන්නේ එතුමියගේ නික්මීම අපේ කලාවට විශාල පාඩුවක් වගේම බොහෝ අයගේ ශෝකයට පත්වන කාරණයක්. එතුමියගෙන් ඇතිවෙච්ච
මම හිතන්නේ ඕනෑම කෙනෙක්ට ආවේනික වුණු ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් මාල්ලි මැතිනියට ආවේනික වූ ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒ ආවේනික වූ ක්‍රමය සහ එතුමියගේ රික්තකය පුරවන්න බෑ කාටවත්. ඒක තමයි යථාර්ථය. ඒක අපි තේරුම් ගත යුතුයි. එතුමියගේ ආభాෂය, ඒ චරිතය, ඒ චරිතයට පණපෝපු විදිය තිරය තුළ අත්දැකීම් අරගෙන දැකලා ඉගෙනගෙන මම හිතනවා අනාගතයේ බොහෝ කලාකාරණියන් බිහි වෙයි. පැහැදිලිවම බොහෝ දේවල් තියෙනවා. මොකද එතුමියගේ කලා යුගය තුල එතුමිය ආරම්භ කරපු යුගය තුල අද තරම් තාක්ෂණය දියුණුත් නැහැ. අද තරම් ලෝකෙට විවරුනේත් නැහැ. හැබැයි එතුමියන්ලට හැකියාව ලැබුණා වචනේ පරිසමාර්ථ අර්ථයෙන්ම චරිතයකට පනපවන්න. ඒ තුල අපේ රටේ කලාව එදා 70 ගණන් වල 72 අපි ඉපදිලත් නැහැ. හැබැයි අපි අහලා තියෙනවා. කලාපේ වගේම ලෝකයේ කීර්තිමත් නිර්මාණ අපේ රටේ බිහි වුණා. ඉතින් මම හිතනවා ඒ අවංකව ඒ චරිතයට පනපෝපු නිසා. ඉතින් ඒ ආభాෂයත් දෙක්ක ඉදිරියේදී බිහිවන තරුණ කලාකරුවන්ට කලාකාරණියන්ට ඒක අත්දැකීම අරගෙන මම හිතන්නේ ඒ තාක්ෂණයත් එක්ක අපි යන එක ඇත්ත. හැබැයි මම හිතන්නේ වචනේ පරිසමාර්ථ අර්ථයෙන්ම Tamanට ලැබෙන චරිතයට පනපවන්න. ඒකෙන් බොහෝ දේවල් අත්දැකීම්